එක්තරා නගරයක කිලිටි කර්ම කොට ජීවත් වන නගර සෝබනියක් සිටියා. මට ඔබ වගේ කෙනෙක් නම් මීට කලින් හමු වෙලාම නෑ. මටත් ඔබ වගේ කෙනෙක් මේ හමු වුණමයි. ඇගේ කුස තුල දරුවෙක් පිළිසිඳගත්තා. දින ගෙවී ගොස් දරු ප්‍රසූතිය සිදු වුණා. ඇගේ කුසින් බිහි වූයේ පිරිමි දරුවෙක්. ඇයට ඕනෑ කර තිබුණේ ගැහැණු දරුවෙක්. අයියෝ මට ලැබුණේ පිරිමි දරුවෙක්ද? මේ මට ඕන දරුවෙක් නෙවෙයි. මේක මගේ ජීවිතයට බාධාවක්. මොහුව දැම්ම මෙතනින් ඉවත් කරන්න. දැම්මම. නමුත් මේ පොඩි දළුවට හානියක් කරන්නද? තමුන් මම කියන දේ කරනවා. අනේ මේ පොඩි දරුවෙක් අනාගතයට බාධකයක්. අනේ වාහම මේ මොහු පොඩි අරන් දරුවට එසේ යනවා. කරන්න එපා උත්තමාවිය. මට එපා. මේක මගේ ජීවිතයට කරදරයක්. කෙනෙක් හොයාගෙන මේ කිරි කැටි බිලිඳා සොහොනකට නැත්නම් කසල ගොඩකට දාලා එනවා. ආයිත් මගේ ඇස් දෙකට මේ දරුවාව පේන්න බෑ. සීතල සුළඟේ තනිවී හඬනා කිරි කැටි බිලින්දෙකි ලොවට වැඩි කුණු කසලේ පිරි ඉරනවා විමුව මවුසනේ හස අද ගොළු වී ඇති සිදුවීම බුදුන් වහන්සේ සිය බුදු ඇසින් දැක වදාළසේක. ඉන්පසු උන්වහන්සේ එහි වැඩම කළසේක. බුදුන් වහන්සේ වැඩම කළ බව ඇසූ මිනිසුන්ද විශාල වශයෙන් එහි රැස් වූහ. පින්වත්නි, මේ දරුවා දෙස බලන්න. අද මෙසේ කසල ගොඩකට වීසි කරනු ලැබුවද මොහුගේ අනාගතය ඊතා දීප්තිමත්. මොහු යම් දිනක මහා ධනවතෙක් ප්‍රසිද්ධියට පත් වූවෙක් වනු ඇත. ඔහු මෙලොව ජීවත් වන කාලය පුරාවටම කිසිදු දුකක් පීඩාවක් නොවිඳිනු ඇත. අනේ ස්වාමීනි, කසල ගොඩකට වීසි කළ මේ දරුවාට එහෙම වාසනාවක් ලැබෙන්නේ කොහොමද? පින්වත, මේ දරුවා පෙර කළ කර්මයක් නිසායි මේ විදිහට ඉපදුනේ. අනේ භාග්‍යවතුන් වහන්සේ අපිට අතීත කතාව පවසනු වෙනවා. පින්වත්නි, මේ දරුවාට මෙසේ වීමට හේතුව పూర్ව කර්මයකි. පෙර සෙවැත් නුවර උපාසක පිරිසක් එක්ව මහත් දානයක් සංවිධානය කරමින් සිටියා. මේ දානය දුටු මසුරු පුරුෂයෙක් සිටියා. ඔහුට දානමය කටයුතු දෙස බලා සිටින්නට නොහැකි වුණා.
ඔහු තරහෙන් උපාසක පිරිසට නොයෙක් දේ කියමින් ඒ අසල ගැවසුණා. මේ මුඩු මහනන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කුණු ගොඩකට දැම්මන හොඳයි. මේ මුණ මෝඩ වැඩක්ද මේ කරන්නේ? අනේ මගේ දරුවෝ මේ මොන ලෝභකමක්ද? නුඹ මේ මොන පාපයක්ද කරගත්තේ? ස්වාමින් වහන්සේලාට බැනලා. අනේ ස්වාමිනී ඔබ වහන්සේලා මගේ මෝඩ පුතාට සමාව දෙනු මැනවි. ස්වාමින් වහන්සේලා මට සමාවෙන්න. පසුව ඔහු දින 7ක් පුරාවට මහත් කැඳදානයක් මහ සංඝයා වහන්සේලාට පූජා කළා. අන්නේ දානයේ ආනිසංසය නිසා තමයි මේ දරුවාට අනාගතයේ ධනවතෙක් වීමට වාසනාව ලැබෙන්නේ. ඔබ වහන්සේලා දන්නවද? අද දරුවා තමයි දානය පූජා කරන්නේ. එදා මගේ මසුරුකම නිසා මම ඔබ වහන්සේලාට කියපු දේවල් වලට මට සමා වෙන්න ස්වාමින් වහන්සේ. අප එදාම ඔබට සමාව දුන්න දරුවා. මේ මුඩු මහනන්ට දෙනවාට වඩා කසල ගොඩකට දමනවා නම් හොඳයි කියා ඔහු කරගත් අකුසලේ නිසා ඔහු මේ ආත්මයේදී ගණිකාවකගේ කුස උපදින්නට සිදු වුණා. එමෙන්ම බිහි වූ දිනම මෙසේ කසල ගොඩකට දමීමට සිදු වූයේද එම අකුසලයේ විපාකයේ ලෙසයි. පින්වතුනි, දැන් ඔබට පේනව නේද කර්මය කොතරම් බලවත්ද කියා? අපේ සෑම සිතුවිල්ලක්ම, වචනයක්ම, ක්‍රියාවක්ම යම් දිනක අප වෙතම නැවත පැමිණෙනවා. ඔබ මේ මොහොතේ කරන හොඳ නරක ඔබේ අනාගතය තීරණය කරනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝ මයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන් වේති චක්කං වවහතෝ පදං. සියලු ක්‍රියාවන්ට සිත පෙරමුණ ගනි. සිතම ප්‍රමුඛ වේ. කිලිටි වූ නරක සිතින් යමක් කියයි නම් හෝ කරයි නම් ගුණා පසුපසේන කරත්ත රෝදේමින් දුක ඔහු පසුපස ලුහුබඳෙයි. ඔයාලත් ප්‍රවේශමෙන් මත උනදේ පේනම නේද? සිත, කය, වචනය ප්‍රවේශමෙන් හසුරවන්න. මම දැන් ධනවතෙක්. ඒත් මට පුංචි කාලේ අම්මගේ ආදරේ ලැබුණේ නැහැ. මාව කසල ගොඩකට විසිකලා. කසල ගොඩේ මා තනි කර යනදා සීතල පොළොවට කඳුලක් වැටුණා. නුඹේ පපුවේ කිරි සුවඳ නොදැනී මරණයේ අඳුරට ජීවිතයම දුන්නා. අම්මේ මං ආයෙත් නාවා නුඹට වෛර කරන්නට නොවෙයි. නුඹේ කුසින් උපන් රැකලාමා ලොකු මහත් වුණා. ධනබල කීර්ති දසතම පැතිරුණා. නමුදු අම්මේ නුඹ නැති මේ ලොවේ සතුටක් කොහිද මා තවමත් තනි වුණා. අහක බැලුව ඇයි එදා මා දෙස මා කලවරද කුමක්ද අම්මේ? පෙර කල පවකට මන් තනි වුණත් නුඹට නිවන් සුව පතනවා මං අම්මේ. නුඹ අතහැර ගිය ඒ කසල ගොඩේ මාමිය ගියේ නේ මං ආවා.
අනේ අම්මේ, ඔබේ දරුවාව මහමග දමා යන්න එපා. අවවාදයක් දෙන්නේ. ඔබට එපා නම් කාට හරි හදාගන්න දෙන්න. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ආනිසංස YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ධර්ම දානයක් වශයෙන් ෂෙයාර් කරන්න. ලයික් කරන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.